හරි හිතලා තියෙනවද පුංචි පාඩමක් වුණත් ජීවිතයක් වෙනස් කරන්න තරම් පවර්ෆුල් වෙන්න පුළුවන් කියලා? ගොඩක් දෙනෙක් හිතන්නේ සාර්ථකත්වය, එහෙම නැත්නම් සක්සස්ෆුල්නස් කියන්නේ ලොකු ජයග්‍රහණ, ලොකු മൂവ്മെන්ට්ස්, එහෙම නැත්නම් එකපාර වෙනස් වීම් හම්බෙන දෙයක් කියලා. ඒත් ඇත්තටම ඒක පටන් ගන්නේ හරිම පුංචි දෙයකින්. දවසකට එක අලුත් දෙයක් ඉගෙන ගන්න එකෙන්. එක දවසකට එක අලුත් අදහසක්. මේක ඇත්තටම හරිම පොඩි දෙයක් වගේ පේන්න පුළුවන්. ඒත් මේ පුංචි පුරුද්ද ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බලපානවා. ඔයා හිතන්න, අපි බීජයක් පැල කරනවා. පළවෙනි දවසේ කිසිම වෙනසක් පේන්නේ නැහැ. දෙවෙනි දවසෙත් එහෙම. සතියක් ගියත් වෙනසක් පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට පේන්නේ නැති වෙන්න පොළව යටින් මුල් ටික ටික වැවෙනවා. Slowly, quietly and steadily. ඉගෙනීමත් අන්න ඒ වගේමයි. දවසකට එක දෙයක් ඉගෙන ගන්නකොට ඔයාගේ මයින්ඩ් එක ටික ටික ස්ට්‍රෝං වෙනවා. ඒ වෙනස ඔයාට එකපාරටම පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් කාලයත් එක්ක ඔයාගේ නොලෙජ් එක, ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය, අවබෝධය ටික ටික වැඩි වෙනවා. අපි ඉස්කෝලේ ගිහින් ඉවරුණාට පස්සේ O levels වලින් A levels වලින් අපි කැම්පස් එකට යනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ ඉගෙන ගැනීම එතනින් ඉවරයි කියලා. එයාලා හිතන්නේ අධ්‍යාපනය කියන්නේ විභාග සහතික වලින් ඉවර වෙන දෙයක් කියලා. ඒත් සැබෑ ඉගෙන ගැනීම කවදාවත් ඉවර වෙන්නේ නැති දෙයක්. අපේ මුළු ජීවිතයම ක්ලාස් රූම් එක. අපි කරන හැම වැරැද්දක්ම අපිට ටීචර් කෙනෙක්. අපිට එන හැම අභියෝගයක්ම අපිට දැනුම අරන් එන හොඳ ප්‍රභවයක්. ඉතින් එක්තරා ප්‍රසිද්ධ කියමනකුත් තියෙනවා, live as if you were die tomorrow, learn as if you were to live forever. ඉතින් අපි දන්නා සාර්ථකත්වයට ළඟා වෙච්ච හැම කෙනෙක්ම වගේ එක දවසකින් එතෙන්ට ගියේ නැහැ කියලා අපි දන්නවා. මොකක්ද එතකොට අපිට අවශ්‍ය දේ? ඒ තමයි නිරන්තරභාවය. ඔයා එක දවසකට එක දෙයක් ඉගෙන ගත්තොත් අවුරුද්දකින් අලුත් දේවල් 365ක් ඉගෙනගෙන තියෙනවා. හැබැයි වැදගත්ම දේ තමයි ඉගෙන ගන්නවා කියන්නේ පොත් විතරක් නොවේ. ඔයාට හොඳින් කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඔයාගේ ස්ට්‍රෙස් එක මැනේජ් කරන්න ඉගෙන ගන්න පුළුවන්. අලුත් කෑම හදන්න ඉගෙන ගන්න පුළුවන්. money serving methods ඉගෙන ගන්න පුළුවන්. තව කෙනෙක්ව තේරුම් ගන්න ඉගෙන ගන්න පුළුවන්. තවත් කෙනෙක්ට සමාව දෙන්න ඉගෙන ගන්න පුළුවන්. ඔයාට ඉවසීම පාලනය කරගන්න ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම මම මෙතනදී කියපු නැති දේවලුත් ගොඩක් ඇති. කොටින්ම කිව්වත් අපි ගෙවන හැම තප්පරයක්ම අපිට පාඩමක් කියලා දෙන පුංචි අවස්ථාවක්. ඉතින් මේ හැම දෙයක්ම පොතේ දැනුම තරම්ම අපිට ගොඩක් වටිනවා. හැබැයි අපි මේ පුංචි දේ අගය කරන්නේ නැහැ. මොකද අපි අපිව වෙනත් අයත් එක්ක සසඳනවා. අපි සාර්ථක කට්ටිය දිහා බලලා ඒ අය දක්ෂයි, ඒ කට්ටිය හරි වාසනාවන්තයි කියලා හිතනවා. ඒත් අපි දකින්නේ නැති දේ තමයි එයාලගේ දිනපතා උත්සාහය. ඉතින් අද ලෝකයේ දිහා බැලුවහම
හරි ඉක්මනින් දේවල් වෙනස් වෙනවා. අපේ ටෙක්නොලොජි එක අලුත් වෙනවා. අපිට තියෙන රැකියා වෙනස් වෙනවා. අපිට තියෙන හැකියාවන් අලුත් වෙනවා. ඉතින් ඒ හින්දා ඉගෙන ගැනීමේ හැකියාව ජීවිතේ වැදගත්ම හැකියාවක් වෙලා තියෙනවා. ඉතින් අලුත් දෙයක් ඉගෙන ගන්නකොට ඔයාට සීමා වෙලා තිබ්බ තැන් ඔයාට පේන්න ගන්නවා. ඔයාට විවෘත සිතුවිලි ඇති වෙනවා. ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා. තව දේවල් දැනගන්න ගොඩාක් තියෙනවා නේද කියලා ඔයාට හිතෙනවා. ඉතින් ඒකම තමයි අපිව නිරන්තරවම උනන්දු කරවන්නේ. ඉතින් අද ඉඳන් පටන් ගන්න ඔයාටම පොරොන්දුවක් දෙන්න දවසකට එක දෙයක් ඉගෙන ගන්න. ඉතින් ලොකු ප්‍රෙෂර් එකක් දෙන්නේ නැහැ ඔයාට. ඉතින් කවදා හරි දවසක ඔයා ආපස්සට හැරිලා බලනකොට ඔයාට තේරෙයි ඔයාගේ ජීවිතේ වෙනස් වුණේ එක ලොකු මොහොතක් හින්දා නෙවෙයි. දවසින් දවස එක දෙයක් ඉගෙන ගන්න ඔයා තෝරගත්ත හින්දා කියලා. ඉතින් අද මම මේ vlog එක කරන්න හිතුවෙත් සාමාන්‍යයෙන් අපි ආස කෑම හදලා දෙන්නේ අපේ අම්මනේ. අපි ඒක රසයි කියලා බොනවට වඩා ඒක ඇතුලේ කොච්චර ලොකු මහන්සියක් තියනවද කියලා මට දැනගන්න ඕනි වුණා. ඉතින් මම කවදාවත් කොළ කැඳ හදලා නැහැ. ඉතින් ඒ හින්දා මම අද ඒක try කරා පළවෙනි පාරට. ඉතින් ඒතකොට මට තේරුණා ඇත්තටම කොළ කැඳ බොනව තරම් ලේසි නෑ ඒක හදන එක කියලා. ඉතින් තව දෙයක් try කරා. මම හරි ආසාවෙන් හිටියා මිල්ක් බ්‍රෙඩ් එකක් හදන්න. ඒකත් හදලා අර පෙනයින කොෆි එක තියෙන්නේ. ඉතින් මට විස්ක් එකක් නැති වුණත් මම YouTube videos බලලා මම ආස විදියට ඒක හදාගත්තා. ඉතින් අද ඒකත් එක්ක තමයි මම ඉවින් එක එන්ජොයි කරන්න හදන්නේ. ඉතින් ෆස්ට් ටයිම් කෑම 3ක් try කරපු හින්දා තමයි මට එක දවසකට එක දෙයක් ඉගෙන ගන්න එක කොච්චරනම් වැදගත්ද කියලා ඔයාලත් එක්ක share කරගන්න ඕනේ වුණා. ඉතින් ආයෙත් ඔයාලට වටින වීඩියෝ එකක් කරන් එනකම් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.